හෙලෝ යාළුවනේ ඔයාලට කොහොමද? අදත් මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියානේ. ඒකින්ද ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නත් බැරි වුණා. මේ තියෙන්නේ නාපෝලි නගරයේ එක්තරා වීදියක්. ඒ කියන්නේ ලංකාවේ අපේ කට්ටිය ගොඩාක් ඉන්න පැත්තක්. මං ඉතින් ගොඩක් දවස්වලට වැඩ කරන තැනින් තමා කන්නේ. මට පොඩි නිමාඩුවක් හම්බුණා. නිවාඩුවක් හම්බුන වෙලාව මම පොඩ්ඩක් බෝට්ටු සවාරියකට යන්න කියලා ගොඩක් දවස් ඉඳන් හිතාගෙන හිටියේ. මං මෙතෙන්ට ගියේ මෙතන බෝට්ටුවේ රවුමක් ගිහිල්ලා එනවා කියලා හිතාගෙන නෙමෙයි. කොහොම හරි මම වෙන වැඩකටත් එක්ක තමයි ගියේ. ඊට පස්සේ එතනින්ම හිතුණා බෝට්ටුවේ රවුමකුත් දාලා එන්න ඕන කියලා. එතකොට මෙතන අයිස් කොෆි එකකුත් අරගෙන පීසා එකකුත් අරගෙන තමයි මම ගියේ. ඇත්තටම ඉතින් අයිස් එකක් කන්න කියලා ගත්තට මේ තාම කැස්ස ඉතින් ඔතන ඉතින් වටයක්ම ගිහිල්ලා ආපහුම අපි හිටපු තැනට ආවා. කොහොම හරි විනාඩි 5ක් විතර වගේ තමයි මේ බෝට් එකේ වටේට යන්නේ. මම ඔතෙන්ට යන හැමතිස්සෙම හිතනවා කොයි වෙලාවෙද බෝට් එකේ රවුමක් ගිහිල්ලා එන්නේ කියලා. හිතනවා විතරයි හැමදාම යන්නේ. හැමදාම හිතනවා ආය ආපහු හැරිලා ගෙදර එනවා. අද ඉතින් මේ ගිහිල්ලා කොහොම හරි බෝට් එකේ රවුමක් දාන්න ගියා. හැබැයි ඉතින් බයයි මං. සීතලයි මේ බය ගෙහි ගියා ඉතින්. ආසයිනේ ආසයි බයයි. ඔව් නෑ. මං හිතුවා ඔතන මේ තව මැද්දට යයි කියලා. නෑ අනිත් පැත්ත හැරිලා ආපහු අනිත් පැත්තට ආපහු අපි හිටපු තැනට ආවා. අපි කෝපි එකකුත් කොහමරි විනාඩි 10ක් 15ක් යයි කියලා හිතාගෙන කෑමත් අපි අරගෙන ගියා. පීසා අරන් ගියා. කොෆි එකක් අරන් ගියා මම. මේ මොන විනාඩි 10 15ද අනිත් පැත්ත හරවලා ආපහු හැරිලා ආවා. විනාඩි 5ක්වත් ගියේ නෑ. අනිත් පැත්තට අම්මෝ දැන් නම් මැද්දට යනවා වගේ. ඔතනයි තියෙන බලකොටුව. බලකොටුව ළඟටම ගිහිල්ලා ආපහු හැරිලා ආවා. මං ගත්ත පීසා එක තමයි ඕක. ඇත්තටම පීසා එකකුත් අරගෙන කොෆි එකකුත් අරගෙන බෝට්ටුවේ රවුමක් යනවා කියන්නේ ඒක වෙනම ෆීලිං එකක් ඉතින්. නේ මේ හරි ගැඹුරු නෑ එච්චර. ඒ හරිය කොහොම හරි එච්චරම ගැඹුරු නෑ. සාමාන්‍යයෙන් අඩි 3ක් 4ක් විතර වගේ වතුර තියෙනවා. වටේම රෙස්ටුරන්ට් තියෙනවානේ. හැමතැනම බෝට්ටුත් තියෙනවා. බෝට්ටු නෙමෙයි නැවුනේ තියෙන්නේ. දැන් ඉතින් බෝට් රයිඩ් එක ඉවර වෙගෙන ඉන්නේ. අපි ආපහු අපි බෝට්ටුවට නැගපු තැනටම දැන් යන්නේ. කොහොම හරි විනාඩි 15ක් 20ක් ගිහිල්ලා එනවයි කියලා හිතාගෙන ගියේ. විනාඩි 5ක්වත් ගියේ නෑ. ගිහිල්ලා අනිත් පැත්තට කරකවලා අපි හිටපු තැනට ආවා. යූරෝ එක්කෙනෙකුට යූරෝ 5ක් තමයි එක්කෙනෙකුට ගන්නෙ මේ ටිකට් එක. ඔන්න ඉතින් අපි බෝට් එකට නැග්ගේ ඔතනදී. ඔතෙන්ටම ආපහු ආවා ඉතින්. දැන් ඉතින් බහින්න යන්නේ බෝට් එකෙන්. ඊට පස්සේ මම මෙතෙන්ට වෙලා ඉඳගෙන කකා හිටපු පීසා එකෙන් කෑල්ලක් මාළුන්ටත් කන්න දැම්මා. මේ එයාලත් ඉතින් කනවා මොනා හරි දාපුවම. ඔතන ළඟටම එනවා මාළු. ලොකු මාළු වෙනවා. ඇවිල්ලා ඔය මොනා හරි කෑම දාපුවම ඇවිල්ලා එයාලා කනවා ඇවිල්ලා. කොහමද අපි ගෙදර එද්දී ඊට පස්සේ මේ පොඩි කට්ටිය නැටුම් කණ්ඩායමක්
වගේ එක විදිහටම ඇඳගෙන ජපන් විදිහට වගේ ඇඳගෙන ළමයි කට්ටියක් මෙහි කට්ටිය පොඩි කට්ටිය ඔහොම මේ ගියා. උත්සවයක් හරි මොකක් හරි තියෙන්න ඇති හරිය. අපි දැක්කේ නැහැ හැබැයි. ලස්සනයි එකම විදිහට ඇඳලා ඉද්දි. ඒ යනකොට දැක්කා ඈතින් මැක්ඩොනල්ඩ් එකක් තියෙනවා. මට හිතුණා මැක් එකට යන්න ඕන කියලා. මම ගොඩක් දවසක ඉඳන් මැක් එකට යන්න හිටියේ. මේ ඊට පස්සේ ඉතින් කොහොම හරි මැක් එකට ගියා. crispy mac chicken. ඔන්න ඕවා තමයි මැක් එකට ගිහිල්ලා ගත්තේ. ක්‍රීම් එකකුයි චිප්ස් එකකුයි ගත්තට ඇත්තටම කා ගන්න බැරුව ගියා. මේ බන් එක නම් ගොඩක් ලොකුයි. එකක් කාපුවම බඩ පිරෙනවා. ඔන්න ඉතින් අපේ දවස ඉවරයි. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. Ciao ciao.